ගඩොල් වලට වන්දනා කරන්න එපා. මේ ගඩොල්නේ තියෙන්නේ මේ ගඩොල් තියෙන්නේ. මේ ගඩොල් වලට වන්දනා කරන්න එපා. බුදුරජාණන් වහන්සේ ගඩොල් වලට වන්දනා කරන්න කියලා නෑනේ. කියලා මිත්‍යා දෘෂ්ටික පිරිස කියනවා. ආන්ගේ මිත්‍යා දෘෂ්ටික පිරිස කියන කතා ඔබ සත්‍යයි කියලා හිතනවා නම් මෙන්න මේ බුද්ධ වචනයත් අහගෙනම යන්න. පරිනිබ්බුතංච භගවන්තං උද්දිස්ස ධාතු චේතියාදිකේ උපට්ඨහන්තා පූජෙන්තා සක්කරොන්තා බුද්දේ දානං දදන්ති නාම. ඒ කියන්නේ කිසියම් කෙනෙක් පරිනිබ්බුතංච භගවන්තං පිරිනුවම් පා වදාලා වූ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර නිර්මාණය කරලා තිබෙන උතුම් වූ ධාතු චේතියාදිකේ ධාතු චෛත්‍ය ආදියට කිසියම් කෙනෙක් උපට්ඨහන්තා උපස්ථාන කරයිද පූජෙන්තා පූජාවන් පවත්වයිද සක්කරොන්තා සත්කාර කරයිද ආන්ගේ පුද්ගලයා හරියට බුද්දේ දානං දදන්ති නාම බුදුරජාණන් වහන්සේට පැවැත් වූ දානයක් හා සමානයි. එතකොට බලද්දී අපි ඇත්තෙම මේ චෛත්‍ය රාජාණන් වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ ගඩොල් වලින්. ඒක ඇත්ත. ඒත් අපි වන්දනා කරන්නේ ගඩොල් වලට නෙවෙයි. අපි වන්දනා කරන්නේ චෛත්‍ය රාජාණන් වහන්සේගේ ඇතුළත තැන්පත් කරලා වැඩ වාසය කරන තුන් වූ සර්වඥ ධාතුන් වහන්සේලා උදෙසා අනේ මේ වැඩවින්නේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ ශරීරයේ ධාතුන් වහන්සේලානේ කියලා ජීවමාන සංඥාව උපදවගෙනයි. ඒකින්ද අපි වන්දනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා උදෙසා ජීවමාන සංඥාව ඇති කරගෙන මිසකව මේ චෛත්‍ය රාජාණන් වහන්සේ සකසා තිබෙන මේ ගඩොල් වලට නෙවෙයි. දැන් ගන්න කරඩුන් වහන්සේ නමක් ගත්තාම පිත්තල වලින් සකසලා තියෙන. අපි වන්දනා කරන්නේ පිත්තල වල නෙවෙයි. ඒ කරඩුන් වහන්සේ ඇතුළත වැඩ වාසය කරන තැන්පත් කරලා තියෙන සර්වඥ ධාතුන් වහන්සේටයි. ඒකින්ද කිසියම් මිත්‍යා දෘෂ්ටිකයෙක් කියනවා නම් මෙවට වන්දනා කරන්න එපා කියලා කියනවා නම් මෙන්න මේ කාරණාව සැලකරන්න. මොකද්ද? කිසියම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය රාජාණන් වහන්සේ නමකට මේ වැඩ ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත්වයි කියලා ජීවමාන සංඥාව ඇති කරගෙන පූජා පවත්වයිද සත්කාර කරයිද උපස්ථාන කරයිද ඒක භාග්‍යවතුන් වහන්සේට පැවැත්වූ උතුම් වූ දානයක් හා සමානයි. කියන මිත්‍යා දෘෂ්ටිකින්ගේ කතාවලට අපි කවකදාකවත් ගෝචර විය යුතු නැහැ. උතුම් වූ තෙරුවන් සරණයි සියලු දෙනාටම.